ඔයාව බලවත් පුද්ගලයෙක් කරන අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව. ඒ ගැන කියා දෙන්න කලින් මේ වීඩියෝ එක ඔයාට නරඹන ගමන් හෝ වෙන වැඩක් කරන අතරතුර ඇසීමෙනුත් මේ දැනුම ලබා ගන්න පුළුවන්. මේ වැදගත් කාරණාව කොච්චර දුරට ජීවිතේ ඔයාට බලපානවද කියනවනම් ලෝකේ ඔයාගේ තැන හොයාගන්න හරිම ක්‍රමය තමයි අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙන ගැනීම. ඇයි මම එහෙම කියන්නේ? බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කතා කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ එකම කාරණාවක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. කතා කරගෙන යනවා කියන්නේ කෙනෙක් එක්කලා යන දෙබසකදී ඔයා හරි කියලා ඔප්පු කරන්න කරගෙන යන කතාබහ. හැබැයි අදහස් ප්‍රකාශ කිරීමක් කියන්නේ ඔයාගේ හිතට එකඟව ඔයාට දැනෙන හැඟීම වචන වලින් අනිත් කෙනාට පැහැදිලි කරලා දීම. මෙතනදී සිරගත වුණ අයගේ පර්යේෂණයක් කරාට පස්සේ හොයාගත්ත දේ තමයි මේ සිරගත වුණ බොහෝ අයෙක් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව නැති අය කියලා. කොහොමද එහෙම වුනේ? මං තවදුරටත් ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. කල්පනා කරලා බලන්න. ඔයා දෙයක් තව කෙනෙකුට කියද්දි එයාට ඒ කාරණාව තේරෙන්නේ නැත්තම් එයා අසරණ වෙනවා වගේම ඔයාට තරහ යනවා. මෙන්න මේ විදිහට තමයි ගොඩක් රණ්ඩු ඇති වෙලා ජීවිතේ මම අර කලින් කිව්ව විදිහට නොහිතන ප්‍රශ්න වලට යන්නේ. මේක කොච්චර වැදගත්ද කියලා මම මෙන්න මේ උදාහරණයෙන් ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. දැන් දෙන්නෙක් ආගිව් කරගෙන ගිහිල්ලා එහෙම නැත්නම් අපේ මේ කතා බහ උණුසුම් තැනකට ගියාට පස්සේ හැම වෙලේම කෙනෙක්ගේ ජීවිතය නොහිතන තැනකින් අවසන් වෙන්න පුළුවන්. හැබැයි මම අදහස් ප්‍රකාශ කිරීමට ඒ උදාහරණයම ගත්තොත් ඔයාව දැන් බේරගන්න ඉන්න නීතිඥ මහත්තයා හැම වෙලාවෙම වචනෙන් වචන කල්පනා කරලා තමයි ඒ අදහස් ප්‍රකාශ කරන්නේ ඔයාගේ පැත්තට වාසි වෙන විදිහට. අන්න ඒ නිසයි මම කිව්වේ කතා කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලි දෙකක් කියලා. අන්න ඒ නිසා තමයි අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ ඔයා කතා කරන හැම වචනයක්ම කල්පනාකාරීව යොදාගෙන ඔයාටත් ඒ කතා කරන කෙනාගේ ජීවිත උසස් කරන ආකාරයට කටයුතු කිරීම. මෙතනදිම අදහස් ප්‍රකාශ කරන්න නම් ඔයාට අනිත් කෙනා කියන්නේ මොනවද කියන දේට වඩා එයා ඇයි එහෙම කියන්නේ කියන කාරණාව හොයාගන්න අවශ්‍ය වෙනවා. මොකද කතා කිරීමේදී බොහෝ දුරට අවසානයේ රණ්ඩුවක් වෙන කාරණාවක් ඔයා අදහස් ප්‍රකාශ කිරීමේදී අනිත් කෙනාව තේරුම් අරගෙන දෙන්නගෙම ජීවිත උසස් කරන තැනකට ගේන්නට පුළුවන්. ගැඹුරු අදහසක් පැහැදිලිව කියන්න. සංකීර්ණ කාරණාවක් තව කෙනෙකුට පැහැදිලි කරන්න ඔයාට අවශ්‍ය වෙන්නේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව. මොකද මනුෂ්‍ය වශයෙන් අපි හිතන්නේ වචන වලින් සහ පින්තූර වලින්. මේක කොච්චර හැම ශේෂ්ත්‍රයකටම වැදගත් වෙනවද කියනවනම් අද කාලෙ වෙද්දී හැම නායකයෙක්ම ඒ ශේෂ්ත්‍රයේ ඉහළට බැබලිලා වැජඹෙලා තියෙන්නේ එයාගේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය හරියටම අවබෝධ කරගත්ත නිසා. එහෙනම් අපි කොහොමද චතුරව අපේ අදහස් ප්‍රකාශ කරන්නේ? මුලින්ම ඔයාට කරන්න තියෙන දේ තමයි ඔයා කියන දේට අවධානය දීම. සරලව කියනවා නම් මම මේ කතා කරන දේවල් මම විශ්වාස කරනවද? ඔයාවත් විශ්වාස කරන දේවල් නෙමෙයි නම් ඔයා කියන්නේ ඒ කතාවම ඔයාව බොහෝමත්ම දුර්වල කෙනෙක් බවට පත් කරනවා. මොකද ඔයා කියන දේ ඔයාටවත් විශ්වාස නැත්තම් අනිත් අයට ඒක පැහැදිලිව තේරෙනවා. අද කාලේ නම් මේ කාරණාව දකින්න පුළුවන් දේශපාලනයේදී කවුරු හරි කියපු කාරණාවක් Tamanගේ කාරණාවක් විදිහට ඇවිල්ලා කියලා ගොඩක් වෙලාවට ලැජ්ජාවට පත් වෙනවා. හැබැයි ඔයා විශ්වාස කරන දේවල් කතා කරන්න පටන් ගත්තොත් ඔයාව සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා.
මොකද අපි කතාවටත් කියනවා හදවතට එකඟව කතා කරන්න පුරුදු වෙන කෙනා තමයි අවංකව ජීවිතය ගෙනියන්නේ. හරියටම ඔයා කවුද කියලා හොයාගෙන යන පාර තමයි තමන්ගේ අදහස් අඳුනා ගැනීම. ඒ වගේම ඔයා කියන දේට ඔයාගේ ක්‍රියාවන් ගැලපුණහම සමාජයේ අය කියනවා ඔයා හරිම විශ්වාසවන්ත කෙනෙක්. ඔයා නම් හරි අව්‍යාජ කෙනෙක්. මේ කාරණාව මතුවෙන්නේ අර මම කිව්ව ආකාරයට ඔයා කතා කරන හැම වචනයක්ම කල්පනාකාරීව සහ ඔයාගේ හිතට එකඟව පිළිගන්න කාරණා කතා කිරීමෙන්ම පමණයි. අවසානයේදී මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට අද එකතු කරගන්න අවශ්‍ය දේ තමයි ඔහේ කියෝගෙන යන එක නතර කරලා ඔයා කතා කරන හැම වචනයක්ම කල්පනාකාරීව ඔයාව වර්ධනය කරන වචන නම් විතරක් යොදාගෙන සමාජයේ ඔයාගේ හරි තැන හොයා ගැනීම. එහෙනම් අපි හෙට වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.